විශේෂයෙන්ම ලියුකීමියා, ලිම්ෆෝමා සහ මයලෝමා වැනි ප්‍රධාන රුධිරගත පිළිකා තත්ත්වයන් වලත් මෙහි තිබෙන විවිධ ප්‍රභේද සහ අනුප්‍රභේද රාශියක් තිබෙනවා. එතකොට රෝග රාශියක් තිබෙනවා. පොදුවේ ගත්තාම විශේෂයෙන්ම කල්පවතින වරින් වර ඇතිවන සීතල ගතිය, විශේෂයෙන්ම හවස් කාලයේදී ඇතිවන සීතල ගතිය සහ ඇඟ කෙට්ටු වීම, විශේෂයෙන්ම 10%කට වඩා ඇතිවන බරෙහි අඩුවීමක්. ඒ කියන්නේ කිලෝ 50ක කෙනෙක්ගේ බර 45ක් දක්වා අඩු වෙනවා නම් මාස 6ක් හෝ ඊට වඩා කෙටි කාලයක් ඇතුළත ඒක ඊටාත්ම සැලකිය යුතු රෝග ලක්ෂණයක්. ඒ වගේම කෙනෙකුට අධික විදියට ඊටාත්ම අධික විදියට තමන්ගේ ඇඳ ඇතිරිලි එහෙම නැත්නම් රාත්‍රී ඇඳුම් තෙමෙන ආකාරයෙන් ඇතිවන දහඩිය දැමීමක්, ඒ වගේම කෑම අරුචිය, ඒ වගේම අපේ ඇට මිදුළු වල ඇතිවන මේ වෙනස්කම් එක්ක ඇතිවෙන්න පුළුවන් අස්තිවල වේදනාව, ඒ වගේම ඇඟපත වේදනාව, ඇතැම් විට අධික විඩාව, මහන්සිය, ඊ타ත්ම සුළු ව්‍යායාමයකින් පවා පසුව ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුතාවය, විශේෂයෙන් හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම නිසා, ඒ වගේම අපේ හම මත ඇතිවෙන්න පුළුවන් රතු ලප, තැලුම් එවැනි ප්ලේට්ලට්ස් නැත්නම් රුධිර පට්ටිකා අඩුවීම නිසා ඇතිවෙන තත්වයන්, ඒ වගේම අපේ වසා ගැටිති ඉදිමීම, විශේෂයෙන්ම අපේ අත පොවන මානය, අපට අතට හසු වෙන මානයේ තිබෙන වසා ගැටිති, විශේෂයෙන්ම අපේ ගෙල කිහිලි සහ ඉකිලි ආශ්‍රිතව ඇතිවෙන වසා ගැටිති ඉදිමීම ඊටාත්ම පහසුවෙන් කෙනෙකුට ස්පර්ශ කිරීමෙන් දැනගන්න පුළුවන් කාරණාවක්. ඒ වගේම අපේ උරස් කුහරය තුර අසාමාන්‍ය විදියට වසා ගැටිති වර්ධනය වුණොතින් කැස්ස, පපුවේ වේදනාව, මහන්සිය, හතිය, ඒ වගේම උදර කුහරය තුල මෙවැනි වසා ගැටිති අපි නොදැනුවත්ව විශාල වුණොතින් උදරයේ වේදනාව, පිටකොන්දේ කැක්කුම, කකුල්වල ඉදිමීම, ඒ වගේම වැසිකිලි යාමේ අපහසුතාවයන්, එහෙම නැත්නම් උදරයේ ඉදිරියට නෙරායම, මෙවැනි රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් විට ඇතැම් රුධිරගත පිළිකා තත්වයන් අපේ සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ හෝ වෙනත් වෙනස්කම් විදියටත් මතුවන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මල්ටිපල් මයලෝමා තත්වය නිසා ඊටාත්ම සුළු අනතුරකදී පවා ඇතිවෙන අස්ථි බිඳියම් සහ අස්ථිවල වේදනාව, ඒ වගේම පිටකොන්දේ වේදනාව, විශේෂයෙන්ම වයස අඩු කෙනෙක්ට අවුරුදු 45ක 50ක 55ක කෙනෙක්ට දීර්ඝකාලීනව කොන්ද කැක්කුමක් තිබෙනවා නම් ඒ පිළිබඳව ඔබ කිසිසේත්ම අතපසු කළ යුතු නැහැ. ඒ වහාම වෛද්‍යවරයෙක් කරා යොමු යුතු රෝග ලක්ෂණ.